everybody, welcome back to Nature Kids, and today we'll be doing Buddhism Grade 9 Sinhala Medium Second Term Test Question and Answers Part 1. So now let's get started with Eternal Suffering. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පෙර ආනන්ද හිමියන්ට දුන් වැදගත් උපදේශය කුමක්ද? තමාට පිහිට වී ධර්මය සරණ කරගෙන ජීවත් වන්නේ යන උපදේශයයි. ධම්මාරාම හිමියන් ක්‍රියාකලාපය බුදුරජාණන් වහන්සේ අගය කළේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන ශෝක නොවී ධර්මය අනුගමනය කරමින් අරහත් භාවය ලැබීමට උත්සාහ කළ නිසාය. බුදුරජාණන් වහන්සේ විසින් මල් හා සුවඳින් කරන පූජාවට වඩා උසස් ලෙස සැලකුවේ කුමන පූජාවද? ධර්මනාකුලව ජීවත් වීමෙන් කරන ප්‍රතිපත්ති පූජාවයි. සැරියුත් මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පෙර කළ වැදගත් කාර්ය කුමක්ද? තම මව තෙරුන් සරණ ගන්වා ධර්මය අවබෝධ කර පසුව පරිනිර්වාණයට පත් වූහ. හිමියන් බුදුරජාණන් වහන්සේගේ ආයු කල්පය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් ප්‍රමාද වූයේ ඇයි? බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දැඩි ශෝකයෙන් සිටි බැවින් එම අදහස නිසි වේලාවේ තේරුම් ගැනීමට නොහැකි විය. බුදුරජාණන් වහන්සේ විසින් ලෝකවාසීන්ට සංවේගය ඇති කරන ස්ථාන 4 නම් කරන්න. උන්වහන්සේ උපත ස්ථානය, බුද්ධත්වය ලැබූ ස්ථානය, ධර්ම චක්‍ර පවත්වන කළ ස්ථානය සහ පරිනිර්වාණය පත් වූ ස්ථානය. චුන්ද කර්මාර පුත්‍රයා දුන් දානය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කළේ කුමක්ද? සුජාතා සිටු දියණිය විසින් බුද්ධත්වයට පෙර පූජා කළ කිරිපිඩි දානයත් චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිරිනැමූ අවසන් දානයත් යන දෙකම මහත් ආනිශංස ඇති ශ්‍රේෂ්ඨ දාන දෙකක් බව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කළහ. සුබද්ද පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ කුමන විශේෂ ශිෂ්‍යයා ලෙස සැලකේද? බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදී පැවිදි වී අරහත් වූ අවසන් ශ්‍රාවකයා ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේගේ අවසන් වදන කුමක්ද? මහණෙනි, කරුණාවෙන් ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්ම නැසෙන ස්වභාවයෙන් යුක්තය. එළඹ සිටි සිහි ඇතිව ගුණධර්මය වඩන්න. මේ තුන්මසක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානසේක. Practically, this is not the perfect one from your textbook. This is more like a short version of it. So better study that one too, just in case if you forget this one. Easier to study that one, and if you forget that one, you can always do this one. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ කුමන දිනයකද? උන්වහන්සේගේ වයස අවුරුදු 80 සම්පූර්ණ වූ වෙසක් පුර 15ක පොහොය දින රාත්‍රියේ පරිනිර්වාණයට පත් වූහ. බුදුරජාණන් වහන්සේ නායකත්වයේ අන් නායකයන්ගේ නායකත්වයෙන් වෙනස් වූයේ කෙසේද? බුදුරජාණන් වහන්සේ නායකත්වයේ උරුමයෙන් පරම්පරාවෙන් හා ජනතා ඡන්දයෙන් නොලැබුණු අතර තමන් විසින් ගොඩනගාගත් ආධ්‍යාත්මික ශක්තිය මත පදනම් වූ නායකත්වයක් විය. බුදුරජාණන් වහන්සේ ආදර්ශවත්භාවය පෙන්වන අවස්ථා දෙකක් සඳහන් කරන්න. තමන් දේශනා කළ දේ තමන්ම ක්‍රියාවෙන් පෙන්වීම. කුල ભેද නොසලකා සියලු දෙනාට සමාන අවස්ථා ලබා දීම. යථාවාදී තථාකාරී සහ තථාකාරී යථාවාදී යන ගුණ දෙකෙන් අදහස් කරන්නේ කුමක්ද? කියන දේ කරන අතර කරන දේ කියන පුද්ගලයා යන අර්ථයයි. බුදුරජාණන් වහන්සේ මෙම ගුණ දෙකෙන්ම පිරිපුන් වූහ. බුදුරජාණන් වහන්සේ සමානත්වය සමාජයට බලපෑවේ කෙසේද? කුල, ජාති, ලිංග ભેද නොසලකා සියලු දෙනාටම ධර්මය හා පැවැත්ම ලබා දීමේ සමාජයේ සමානත්වය වර්ධනය විය. අටලෝ දහම හමුවේ බුදුරජාණන් වහන්සේ අකම්පිත වූ බව පෙන්වන කරුණු මොනවාද? ලාභ අලාභ, ප්‍රශංසා නින්දා, සැප දුක් වැනි අවස්ථාවලදී සිත නොසෙල්වී සම්වරව කටයුතු කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ කරුණාව විද්‍යා දක්වන උදාහරණ දෙකක් ලියන්න. සුනීත, සෝපාක, රජුමාලා, මට්ටකුණ්ඩලී වැනි දුකට පත් වූ පුද්ගලයන්ට උපකාර කිරීම. අගතිගාමී නොවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඡන්දය, ද්වේෂය, බය සහ මෝහය වැනි
අගති 4ට යටත් නොවී සාධාරණව කටයුතු කිරීමයි. බුදුරජාණන් වහන්සේ කුමන ගුණය නිසා උන්වහන්සේට විනය නීති සංශෝධනය කිරීමට හා අවශ්‍ය විට වෙනස් කිරීමට හැකි විය? නම්‍යශීලී භාවය. නම්‍යශීලී නායකත්වය නිසා. බුදුරජාණන් වහන්සේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව පෙන්වන වැදගත් උදාහරණයක් සඳහන් කරන්න. පරිනිර්වාණයට පෙර ධර්මය හා විනය තමන්ගේ අනුප්‍රාප්තිකය ලෙස ප්‍රකාශ කිරීම. අනුප්‍රාප්තිකයා. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකත්වයට බලපෑ ප්‍රධාන ගුණාංග 3ක් සඳහන් කරන්න. කරුණාව, සමානත්මතාවය and නිවැරදි දැක්ම හා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ නායකත්වයේ ලක්ෂණ වර්තමාන සමාජයට වැදගත් වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ ලක්ෂණ වන ආදර්ශවත්භාවය, සාධාරණත්වය, කරුණාව, සමානත්මතාවය සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වර්තමාන සමාජයේ යහපත් නායකයන් බිහි කිරීමට උපකාරී වේ. එම ගුණාංග සමාජයේ සාමය, එකමුතුකම හා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. සංඝ රත්නය ලොවට දායාද වූයේ කුමන දිනයේද? එහි වැදගත්කම කුමක්ද? සම්බුද්ධත්වයට පත් වී දෙමසකට පසුව එළඹෙන ඇසළ පොහොය දිනයේ පස්වක මහණුන්ට ධර්ම දේශනා කිරීමේ සංඝ රත්නය ලොවට දායාද විය. එය බෞද්ධ ශාසනයේ ආරම්භක සංඝ සමාජයේ බිහි වූ දිනය ලෙස වැදගත් වේ. සුපටිපන්න යන සංඝ ගුණයෙන් අදහස් කරන්නේ කුමක්ද? නිර්වාණ මාර්ගය යන රාග, ද්වේෂ, මෝහ නැති කර ආර්ය මාර්ගය නිවැරදිව අනුගමනය කර බැවින්. එම නිසා සංඝ රත්නය සුපටිපන්න ගුණයෙන් යුක්ත වේ. උජුපටිපන්න ගුණය සංඝ රත්නයට අදාළ වන්නේ කෙසේද? කාමසුකල්ලිකානුයෝගය හා අත්ථකිලමතානුයෝගය යන අන්ත දෙකෙන් මිදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර බැවිනි. න්‍යායපටිපන්න යන ගුණය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්න. නිර්වාණය කරාගෙන යන නිවැරදි මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම මාර්ගය අනුගමනය කර බැවින් සංඝ රත්නය න්‍යායපටිපන්න ගුණයෙන් යුක්ත වේ. සංඝ රත්නය ආහුනේය ලෙස හඳුන්වන්නේ ඇයි? දුර බැහැර සිට ශ්‍රද්ධාවෙන් ගෙන එන සිව්පසය පිළිගැනීමට සුදුසු වූ පින්වන්ත පිරිසක් බැවින් ඔහු ආහුනේය ලෙස හැඳින්වේ. දක්ඛිනේය ගුණය දානයට සම්බන්ධ වන්නේ කෙසේද? මෙලොව හා පරලොව යහපත් සඳහා දෙන දානයේ උසස්ම ප්‍රතිඵලය ලැබෙන්නේ සංඝ රත්නයට දානය පූජා කිරීමෙනි. එබැවින් සංඝ රත්නය දක්ඛිනේය වේ. සංඝ රත්නය අජ්ජලිකරණීය ලෙස සැලකෙන්නේ කුමන හේතුවක් නිසාද? ශීල, සමාධි හා ප්‍රඥා ගුණවලින් පිරිපුන් බැවින් දෙයත් එක් කරා වන්දනා කිරීමෙන් සුදුසු උතුම් පිරිසක් වන නිසාය. අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්ස යන සංඝ ගුණයේ අර්ථය කුමක්ද? ලෝකයේ ශ්‍රේෂ්ඨතම පින් කෙත සංඝ රත්නය බවයි. සංඝ රත්නයට කරන පූජා හා දානය මහ පුණ්‍ය ඵල ලැබේ. සංඝ රත්නය බෞද්ධයන්ගේ අනර්ඝ සම්පතක් වන්නේ ඇයි? සංඝ රත්නය බුදු දහම ආරක්ෂා කරමින්, ධර්මය ප්‍රචාරය කරමින් සමාජයට ආගමික, අධ්‍යාත්මික හා සමාජීය සේවයන් ඉටු කරන උතුම් පිරිසකි. ඔවුන්ගේ ශීලය, සමාධිය, ප්‍රඥාව සහ උසස් සංඝ ගුණ නිසා බෞද්ධයන්ගේ අනර්ඝ සම්පතක් ලෙස සැලකේ. වන්දනා චාරිකාව, අධ්‍යාපන චාරිකාව සහ විනෝද චාරිකාව අතර මූලික වෙනස කුමක්ද? වන්දනා චාරිකාවේ අරමුණ ශ්‍රද්ධාව වර්ධනය කිරීමයි. අධ්‍යාපන චාරිකාවේ අරමුණ දැනුම ලබා ගැනීම වන අතර විනෝද චාරිකාවේ අරමුණ විනෝදාස්වාදයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජනීය ස්ථාන බිහිවීමට මහින්දාගමනය හා සංඝමිත්තාගමනය බලපෑ ආකාරය පැහැදිලි කරන්න. මහින්දාගමනය බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණි අතර විහාර හා දාගැබ් ඉදිවිය. සංඝමිත්තාගමනය ශ්‍රී මහ බෝධි ශාඛා රෝපණය වූ අතර බෞද්ධ සංස්කෘතිය තවදුරටත් වර්ධනය විය.
සොළොස්මහා ස්ථාන වන්දනාවේ ආගමික වැදගත්කම කුමක්ද? බුදුරජාණන් වහන්සේ ජීවිතයට හා බුදු සසුනට සම්බන්ධ පූජනීය ස්ථාන වන්දනා කිරීමේ ශ්‍රද්ධාව, භක්තිය හා ආගමික අවබෝධය වර්ධනය වේ. අටම ස්ථාන සහ 16ම ස්ථාන අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? අටම ස්ථානවලදී ස්ථාන 6ක් 16ම ස්ථානවලටද අතරවන අතර අටම ස්ථාන සියල්ලම අනුරාධපුරයේ පිහිටා ඇත. අතීතයේ වන්දනා චාරිකා සිදු කිරීමේ ජනතාව තුළ පැවති සමාජ වටිනාකම් මොනවාද? එකමුතුකම, සහයෝගය, වැඩිහිටියන්ට ගරු කිරීම, විනයගරුක බව සහ ආගමික භක්තිය වර්ධනය වී තිබුණි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතියේ විශේෂ ස්ථානයක් ගන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනය වන්දනා කිරීමේ අවස්ථාව ලැබෙන බැවින් ඒ ශ්‍රද්ධාවෙන් සිදු කරන ප්‍රධාන වන්දනා චාරිකාවකි. වන්දනා ගමනකදී අනුගමනය කළ යුතු වැදගත් සිරිත් විරිත් 4ක් සඳහන් කරන්න. පන්සලකදී තෙරුවන් වැඳපු පුදා ආශිර්වාද ලබා ගැනීම, සුදුසු හා සංවර ඇඳුමෙන් සැරසීම, පූජා භූමි පිරිසිදුව තබා ගැනීම, වැඩිහිටියන්ට ගරු කිරීම. වර්තමානයේ වන්දනා ගමන්වලදී වැළකී යුතු අශෝභන ක්‍රියා මොනවාද? පූජනීය ස්ථානවල නම් ලිවීම, කෑකෝ ගැසීම, නුසුදුසු ගීත ගායනය, නුසුදුසු ආහාර හා පාන භාවිතය සහ පරිසරයට හානි කිරීම. වන්දනා චාරිකාවක් මගින් පුද්ගලයෙකුට ලැබෙන ආධ්‍යාත්මික ප්‍රයෝජන මොනවාද? ශ්‍රද්ධාව වර්ධනය වීම, කුසල් සිතුවිලි ඇතිවීම, පින් රැස් කර ගැනීම, ආගමික දැනුම වැඩිවීම සහ සිත පිරිසිදු වීම. වන්දනා චාරිකාවක් හුදෙක් විනෝද ගමනක් නොවේ යන ප්‍රකාශය පැහැදිලි කරන්න. වන්දනා චාරිකාවක් ප්‍රධාන අරමුණ වන්නේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම, ශ්‍රද්ධාව වර්ධනය කිරීම සහ ආගමික ජීවිතය ගොඩනගා ගැනීමයි. එබැවින් එය විනෝද සඳහා පමණක් කරන ගමනක් නොවේ. වන්දනා චාරිකාවක් මගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? වන්දනා චාරිකාවක් මගින් සහයෝගය, සාමූහිකත්වය, විනය, සංස්කෘතික වටිනාකම්, ආගමික භක්තිය සහ ජාතික උරුමයන් පිළිබඳ අවබෝධය වර්ධනය වේ. එමගින් යහපත් සමාජයක් ගොඩනැගීම දායක වේ. සිදුහත් කුමරුගේ භාවනාව දැක සුද්ධෝදන රජතුමාගේ ප්‍රතිචාරය කුමක් වියද? පුතුගේ අසාමාන්‍ය ගුණය දැක විස්මයට පත් වූ රජතුමා සිදුහත් කුමරුට වන්දනා කළේය. ඒ රජතුමාගේ දෙවන වන්දනාව විය. මිනිසාගේ සම්පූර්ණ සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රධාන අංග දෙක කුමක්ද? කායික සංවර්ධනය සහ මානසික සංවර්ධනය. මේ දෙකම සමබරව වර්ධනය වීමෙන් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිවේ. බුදු දහම අනුව භාවනාවේ ප්‍රධාන අරමුණ කුමක්ද? සියලු පව් පැහැර කර කුසල් සිත් වඩා සිත පිරිසිදු කිරීම සහ සිත් ඒකාග්‍ර කර ගැනීමයි. ආනාපාන සති යන වචනයේ තේරුම පැහැදිලි කරන්න. ආන යනු ආශ්වාසය හුස්ම ගැනීම, අපාන යනු ප්‍රශ්වාස හුස්ම පිට කිරීමයි. සති යනු සිහියයි. එබැවින් හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳ සිහිය පවත්වා ගැනීම ආනාපාන සති භාවනාවයි. ආනාපාන සති භාවනාව මගින් සිතට ඇතිවන ප්‍රධාන ප්‍රතිලාභ මොනවාද? චංචල සිතුවිලි සංසිඳීම, සිත සමාධිගත වීම, ඒකාග්‍රතාවය වැඩි වීම සහ මානසික ශක්තිය වර්ධනය වීමයි. ආනාපාන සති භාවනාව ශිෂ්‍යයන්ට වැදගත් වන්නේ ඇයි? මතක ශක්තිය, අවධානයේ ඉගෙනීමේ හැකියාව සහ විභාග ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඒකාග්‍රතාවය වර්ධනය කර බැවිනි. භාවනාව ආරම්භ කිරීමට පෙර පිළිපැදිය යුතු සූදානම් කිරීම 3ක් සඳහන් කරන්න. ශරීරය පිරිසිදු කර ගැනීම, තෙරුවන් වැඳ පුදා ගැනීම, පන්සිල් සමාදන් වීම. ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර කුමක්ද? හුස්ම ඇතුල්වන හා පිටවන ස්ථානය, නාසිකා අග හෝ උඩුතොල පිළිබඳ සිහිය පිහිටුවා ගැනීමයි. ආනාපාන සති භාවනාව දෙවන පියවරේදී සිදු කරන්නේ කුමක්ද? ආශ්වාස කර විට 1යි 2යි 3යි ලෙස ගණන් කරමින් හුස්ම පිළිබඳ අවධානය පවත්වා ගැනීමයි.
ආනාපානසති භාවනාව නූතන ශිෂ්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? ආනාපානසති භාවනාව මගින් සිතේ ඒකාග්‍රතාවය, අවධානය, මතක ශක්තිය සහ මානසික සංසුන්භාවය වර්ධනය වේ. එමගින් ඉගෙනීමේ කාර්යක්ෂමතාවය වැඩිවන අතර විභාග සහ දෛනික ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාරී වේ. මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය උපත සහ පවුල් තොරතුරු උපන් ස්ථානය දෙව්දහනුවර පියා අංජන් රජතුමා මව සුලක්ෂානා දේවිය සහෝදරිය මහාමායා දේවිය සැමියා ශුද්ධෝදන රජතුමා දරුවන් නන්ද කුමරු සහ නන්දා කුමරිය ජීවිත කතාව මහාමායා දේවියගේ අභාවයෙන් පසුව සිදුහත් කුමරු හදා වඩා ගත්තාය. සිදුවත් කුමරුට තම දරුවෙක් මෙන් ආදරය කළාය. කාන්තාවන්ට පැවිදිය ලබා දෙන ලෙස බුදුරදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියාය. අෂ්ටකරු ධර්මය පිළිගෙන ප්‍රථම භික්ෂුණී බවට පත් වූවාය. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට නායකත්වය ලබා දුන්නාය. රහත් බවට පත්ව නිර්වාණය සාක්ෂාත් කළාය. ශාසනයට කළ සේවය භික්ෂුණී ශාසනය ආරම්භ කළාය. කාන්තාවන්ට ධර්ම මාර්ගය පිවිසීමේ අවස්ථාව සලසා දුන්නාය. භික්ෂුණීන්ගෙන් ප්‍රධානියා ලෙස කටයුතු කළාය. ශිෂ්‍යයන්ට ගත හැකි ආදර්ශ මව්සෙනෙහසින් කටයුතු කිරීම, අධිශිෂ්ඨානයෙන් ඉලක්ක කරා යාම, නායකත්වයේ ගුණ වර්ධනය කර ගැනීම, වැඩිහිටියන්ට ගරු කිරීම, අන් අයගේ යහපත වෙනුවෙන් කැපවීම. යසෝදරා තෙරණිය පද්දකච්චානා තෙරණිය උපත හා පවුල් තොරතුරු උපන් ස්ථානය දෙව්දහනුවර පියා සුප්පබුද්ධ රජතුමා මව අමිතා දේවිය සහෝදරයා දේවදත්ත සැමියා සිදුහත් කුමරු පුත්‍රයා රාහුල කුමරු ජීවිත කතාව සිදුහත් කුමරු සමග විවාහ වී කපිලවස්තු නුවර ජීවත් වූවාය. රාහුල කුමරුගේ මව වූවාය. සිදුහත් කුමරු ගිහිගේ හැරගිය පසු දුක් විඳ නමුත් ඉවසීමෙන් කටයුතු කළාය. සරල ජීවිතයක් ගත කරමින් බෝසතාණන් වහන්සේ ආදර්ශය අනුගමනය කළාය. පසුව භික්ෂුණී පැවැත්ම ලබාගෙන භාවනා කළාය. රහත් බවට පත්ව අභිඥාලාභී තෙරණියක් වූවාය. ශාසනයට කළ සේවය භික්ෂුණී ශාසනය උසස් තැනක් හිමි කර ගත්තාය. කාන්තාවන්ට ආදර්ශවත් චරිතයක් බවට පත් වූවාය. ධර්ම ප්‍රචාරය කිරීම සහයෝගය ලබා දුන්නාය. ශිෂ්‍යයන්ට ගත හැකි ආදර්ශ ඉවසීමෙන් කටයුතු කිරීම, දෙමාපියන්ට හා පවුලට ආදරය කිරීම, අභියෝග හමුවේ නොසැලී සිටීම, සරල ජීවිතයක් ගත කිරීම, අධ්‍යාපන හා දැනුම ලබා ගැනීමට උත්සාහ කිරීම, තම අරමුණු ඉටු කර ගැනීමට කැපවීම. චූලකාල උපාසකතුමාගේ කතාවෙන් කර්ම නීතිය පිළිබඳ ඉගෙනගත හැක්කේ කුමක්ද? නිවැරදි පුද්ගලයෙකුට අසාධාරණ චෝදනා එල්ල වුවද ඔහුගේ යහපත ගුණ අවසානයේ ජය ගන්නා බවයි. අයහපත් මිතුරන් ඇසුරු කිරීමේ අහිතකර ප්‍රතිඵල මොනවාද? වැරදි ක්‍රියාවන්ට පෙළඹීම, සදාචාරයෙන් පිරිහීම, අධ්‍යාපන හා ජීවිතය විනාශ කර ගැනීම යන අහිතකර ප්‍රතිඵල ඇතිවේ. ධම්මපදය අනුව යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අනුගමනය කළ යුතු මාර්ග මොනවාද? පව් වලින් වැළකීම, කුසල ධර්ම වර්ධනය කිරීම, යහපත් මිතුරන් ඇසුරන් කිරීම, සහ සිත පිරිසිදු කර ගැනීම. විෂ නැති අතකට විෂ අල්ලාගත්තට හානියක් නොවීම යන උපමාවෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? වරදක් නොකළ පුද්ගලයෙකුට චෝදනා කළත් ඔහු සැබෑ වරදකරුවෙක් නොවන බවයි. ශිෂ්‍යයෙකුගේ ජීවිතයට ධම්මපදය ඉගැන්වීම වැදගත් වන්නේ කෙසේද? දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපනයට කැපවීම, යහපත් චර්යාවන් පවත්වා ගැනීම සහ සාර්ථකව ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා මඟ පෙන්වයි. අපවිත්‍ර වීමෙන් පවිත්‍ර වීමෙන් තමන්ගේ ක්‍රියාවන් මත රඳා පවතී යන අදහස පැහැදිලි කරන්න. පුද්ගලයෙකුගේ යහපත් සහ අයහපත් තත්වයට තීරණය වන්නේ ඔහුගේ සිතුවිලි, වචන හා ක්‍රියාවන් මතයි. එය වෙනත්
අයෙකුට වෙනස් කළ නොහැක. ධම්මපදයේ ඉගැන්වීම් නූතන ශිෂ්‍ය ජීවිතයට වැදගත් වන්නේ ඇයි? ධම්මපදයේ ශිෂ්‍යයන්ට යහපත් චර්යාවන් අනුගමනය කිරීමට, නරක ඇසුරු වැළකීමට, අධ්‍යාපනයට කැපවීමට සහ සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වයි. එමගින් සාර්ථක හා ගුණවත් පුරවැසියන් බවට පත්විය හැකිය. සිව් බ්‍රහ්ම විහරණ යනු මොනවාද? ඒවාට එම නාමය ලැබී ඇත්තේ ඇයි? මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා යන ගුණ 4 සිව් බ්‍රහ්ම විහරණ ලෙස හැඳින්වේ. ඒවා උතුම් ගුණය හා උතුම් පැවැත්මක් ඇති කරන බැවින් බ්‍රහ්ම විහරණ ලෙස හඳුන්වයි. මෙත්තා සහ සාමාන්‍ය මිත්‍රත්වය අතර ඇති වෙනස කුමක්ද? සාමාන්‍ය මිත්‍රත්වය කිහිප දෙනෙකුට සීමා විය හැකි නමුත් මෙත්තා යනු කිසිදු භේදයකින් තොරව සියලු සත්වයන් කෙරෙහි පතුරවන අවජ්‍ය හිතවත්කමයි. කරුණාව සැබෑ බ්‍රහ්ම විහරණයක් වන්නේ කුමන අවස්ථාවකදීය? ද ජාති, කුල, ආගම හෝ පෞද්ගලික සම්බන්ධතා නොසලකා දුකට පත් ඕනෑම අයෙකුට උපකාර කිරීමට සිත පෙළඹෙන විටය. මුදිතා ගුණය පුද්ගලයාගේ ජීවිතයට වැදගත් වන්නේ ඇයි? අන් අයගේ දියුණුව දැක සතුටු වීමෙන් ඊර්ෂ්‍යාව, වෛරය හා ක්‍රෝධය වැනි අයහපත් සිතුවිලි දුරු වීම යහපත් සමාජයක් ගොඩනැගේ. උපේක්ෂාව සහ උදාසීන බව අතර වෙනස පැහැදිලි කරන්න. උපේක්ෂාව යනු ලාභ අලාභ, සැප දුක් හමුවේ සිතේ සම්බරතාවය පවත්වා ගැනීමයි. උදාසීන බව යනු කිසිවක් ගණන් නොගැනීමයි. එබැවින් උපේක්ෂාව උසස් ගුණයක් වන අතර උදාසීන බව නොවේ. බුදුරජාණන් වහන්සේ ජීවිතයෙන් කරුණා ගුණය පැහැදිලි වන ආකාරය සඳහන් කරන්න. බුදුරජාණන් වහන්සේ ජීවිතය පුරා කරුණා ගුණය මනාව දැකගත හැකිය. උන්වහන්සේ දිනපතා මහා කරුණාව සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලා දුකට, කරදරයට හා අසරණ භාවයට පත් වූ සත්වයන් හඳුනාගෙන උන්ට පිහිට වූහ. ජාතිය, කුලය, ආගම, වයස හෝ සමාජ තත්ත්වය නොසලකා සියලු දෙනා කෙරෙහි එක්සේ කරුණාව දැක්වූහ. අංගුලිමාල වැනි වැරදි මඟ ගිය පුද්ගලයන් නිවැරදි මාර්ගයට යොමු කළ අතර ක්‍රිසා ගෝතමී වැනි ශෝකයෙන් පීඩිත වූවන්ගේ දුක සමනය කළහ. එමෙන්ම රෝගී භික්ෂූන් වහන්සේලාට පවා තමා උපස්ථාන කරමින් සැබෑ කරුණාවේ ආදර්ශය ලොවට පෙන්වා දුන්හ. මේ නිසා බුදුරජාණන් වහන්සේ කරුණා ගුණයෙන් පිරිපුන් ශ්‍රේෂ්ඨතම චරිතයක් ලෙස සැලකේ. මෙත්තා භාවනාව පුහුණු කිරීමේ ලැබෙන ප්‍රතිලාභ මොනවාද? වෛරය හා ක්‍රෝධය දුරු වී සිත් සැනසීම, හිතවත්කම් හා සමාකාමී ජීවිතයක් ඇතිවේ. සිව් බ්‍රහ්ම විහරණ සමාජයට බලපාන ආකාරය පැහැදිලි කරන්න. මිනිසුන් අතර සහයෝගය, එකමුතුකම, අනුකම්පාව හා සාමය වර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනගී. මුදිතා ගුණය නොමැති සමාජයක් ඇතිවිය හැකි ගැටලු මොනවාද? ඊර්ෂ්‍යාව, වෛරය, තරගකාරීත්වය හා සමාජ ගැටුම් වැඩි වී සමාජ සංවර්ධනය අඩාල වේ. උපේක්ෂා ගුණය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට උපකාරී වන්නේ කෙසේද? ලාභ අලාභ, ප්‍රශංසා නින්දා, සැප දුක් වැනි අවස්ථාවලදී සිතේ සමබරතාවය රැක ගැනීමට උපකාරී වන බැවින් මානසික සුවය වර්ධනය වේ. සිව් බ්‍රහ්ම විහරණ ගුණ ශිෂ්‍ය ජීවිතයට වැදගත් වන්නේ ඇයි? මෙත්තා ගුණය මිතුරන් සමග හොඳින් සබඳතා ගොඩනගී කරුණා අන් අයට උපකාරී කර පුරුදු කරයි. මුදිතාව අන් අයගේ ජයග්‍රහණය දැක සතුටු වීමට උගන්වයි. උපේක්ෂා ජය හා පරාජය හමුවේ සමබරව කටයුතු කිරීමට උපකාරී වේ. එබැවින් සිව් බ්‍රහ්ම විහරණ ගුණ ශිෂ්‍යයෙකුගේ චරිත සංවර්ධනයට අත්‍යවශ්‍ය වේ. So that's all for today, guys. Like and subscribe to my channel. Like I always say, it makes me happy. Anywho, I'll see you guys in the next video. Hopefully, I'll be posting it soon. I need a break from Sinhala. Anyway, until then, bye.